හරි තිං මේ වීඩියකින් කතා කරන්න ඔයාලගේ ජිට් රිසල්ස් කොහොමද ඉන්ඩෙක්ස් නම්බ එක නැතුව අයිඩ නම්බ එක යුස් කරලා බලාගන්න කියල ඉතිං වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි තිං ඔයාලා මුලින්ම ස්ටප් 1 විදිහට ඔයාලගේ එක්සෑම් ඉන්ෆර්මේෂන් සෙන්ටර් කියන ඩේටබේස් එකේ කවුන්ට් එකක් හදාගන්න ඕන. ඉතින් ඒක කවුන්ටක් හදපු ඇත්තේ අපි බලමු ඉස්සරහට ගිහිල්ලා. ඉතින් ඒකට අවශ්‍ය වෙනවා ඔයාලට ජාතික හැඳුනුම් පත් අංකයක්, ඒ වගේම වැලිඩ් ඊමේල් ඇඩ්‍රස් එකක්, ඉතින් ඒ වගේම මොබයිල් නම්බර් එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාලා මුලින්ම යන්න ඕනේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට donate.lk කියන සයිට් එකට ගිහිල්ලා පල්ලෙහා තියෙනවා අව සර්විසස් කියලා එකක්. ඒකේ 4 වෙනියට තියෙනවා එක්සෑම් ඉන්ෆර්මේෂන් සෙන්ටර් කියලා. අන්න ඒක ඔයාලා ප්‍රෙස් කරන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට ඩෑෂ්බෝඩ් එකක් ඕපන් වෙනවා. ඉතින් ඒකේ තියෙනවා ලොගින් රෙජිස්ටර් කියලා ඔප්ෂන් දෙකක්. ඉතින් ඔයාලා කලින් account එකක් හදලා නම් තියෙනවා. ඔයාලට පුළුවන් කෙලින්ම ඩිරෙක්ට්ලි මෙතනින් ඔයාලගේ නික් නම්බර් එක දීලා සබ්මිට් බටන් එක ප්‍රෙස් කරන්න. ඉතින් කවුරු හරි account එකක් හදලා නැත්නම් මේකේ රෙජිස්ටර් බටන් එක ප්‍රෙස් කරලා ඔයාලගේ account එක ක්‍රියේට් කරගන්න පුළුවන්. මෙතන ඔයාලගේ නම, ඒ වගේම ඔයාලගේ ID නම්බර් එක, ඔයාලගේ මොබයිල් නම්බර් එක සහ ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතෙන්ට දීලා I agree to the terms and conditions කියන එකට agree එකක් දීලා register now button එක ඔබලා OTP verification එකත් කරලා ඔයාලට පුළුවන් ඔයාලගේ account එක activate කරගන්න. ඉතින් ඊට පස්සේ අපි බලමු dashboard එකට login වෙන්නේ කොහොමද කියලා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාලගේ නමත් එක්ක ඩිස්ප්ලේ වෙයි වෙල්කම් කියලා. ඉතින් මේ විදිහට තමයි එක්සෑම් ඉන්ෆර්මේෂන් සෙන්ටර් එකේ ඩෑෂ්බෝඩ් එක ඩිස්ප්ලේ වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා JIT examination 2025 කියලා. ඉතින් ජූලි 23 වෙනිදා තමයි මේක ඩිස්ප්ලේ වෙන්න ගන්න අප්ඩේට් එක අප්ඩේට් වෙලා තියෙන ඉතින් සයිට් එක. ඉතින් මෙතන යට තියෙනවා ඉන්ස්ට්‍රක්ෂන්ස් කියලා බටන් එක. ඔයාලා ඒක ප්‍රෙස් කරන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම pop up message එකක් එනවා. ඒකෙත් next බටන් එක ඔයාලා ප්‍රෙස් කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ ඩිස්ප්ලේ වේ අලුත් ඉන්ටර්ෆේස් එකක්. ඉතින් ඒකේ වැටලා තියෙනවා JIT examination 2025 කියලා. ඉතින් මගේ වැටලා තියෙන්නේ 2023. ඒ කියන්නේ මෙතන වැටලා තියෙන්නේ මන් ලිව් එක්සෑම් එක. ඉතින් ඔයාලා ඒක ගණන් ගන්න එපා. ඔයාලගේ වැටෙන්නේ 2025 කියලා. ඉතින් මෙතන ඔයාලගේ රිසල්ට් ෂීට් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඔප්ෂන් එකක් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඉතින් ඔයාලගේ රිසල්ට් එකේ සමරි එකත් මෙතන ඩිස්ප්ලේ වෙනවා. ඔයාලගේ නම, ඉන්ඩෙක්ස් නම්බර් එක, ඒ වගේම ග්‍රේඩ් එක, ඒ කියන්නේ ඔයාගේ රිසල්ට් එක මොකක්ද කියලාත් මෙතන සඳහන් වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලගේ මීඩියම් එක, ඔයාලගේ ඉයර් එක සහ ඔයාලගේ එක්සෑම් එක ලිව්ව එක්සැමිනේෂන් හෝල් එකේ ඇඩ්‍රස් එක මෙතන ඩිස්ප්ලේ වෙනවා. ඉතින් එහා පැත්තේ තියෙනවා ඩවුන්ලෝඩ් කියලා බටන් එකක්. ඉතින් ඔයාලට පුළුවන් ඒක ප්‍රෙස් කරලා ඔයාලගේ රිසල්ට් ෂීට් එකේ PDF එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් කියන්න ඕනේ මේක ඔරිජිනල් සර්ටිෆිකේට් එක නෙමෙයි. ඒක ඔයාලට එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකට ගිහිල්ලා ගන්න පුළුවන්. ඉතින් JIT එක්සෑම් එකේ රිසල්ට් ෂීට් එක. ඉතින් මේක වළංගු වෙන්නේ ඔයාලගේ රිසල්ට් එක සහතික කරගන්න විතරයි. අර වැලිඩ් දේවල් වලට මේක යූස් කරන්න බැහැ. ඉතින් ඒක ඉන්ස්ට්‍රක්ෂන්ස් වල දාලාම තියෙනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මේ ෆෝන් නම්බර්ස් වලට අමතලා හොට්ලයින් කන්ටැක්ට් කරගන්න. ඉතින් මෙතන තියෙනවා ඔයාලගේ රිසල්ට් ෂීට් එක PDF එකක් විදිහට ඩිස්ප්ලේ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඩීටේල්ස් ඔක්කොම හරිද කියලා බලන්න. ඊට පස්සේ ඔයාලට මොන හරි ගැටලු තියෙනවා නම් මෙන්න මේ කන්ටැක්ට්ස් අමතලා ඔයාලට පුළුවන් වැඩිදුර විස්තර දැනගන්න එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකකින්. ඉතින් මොනහරි ගැටලු තියෙනවනම් වීඩියෝ එක සම්බන්ධව අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. channel එක subscribe කරන්න. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ඔයාලට සුබ දවසක්.